අයිබෝවන් සුප සුන්දර දිනයක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔබ සැමට ගොඩක් අහනවා මේ මතක ශක්තිය ධාරණය වැඩි වර්ධනය කරන්න යෝග ක්‍රම නැද්ද කියලා. ඉතින් මතක තියාගන්න මතකය හා ධාරණය කියන එක ගත්තන් පස්සේ ඒ කාලෙට වඩා මේ කාලේ අපේ වයසේ ගත්තත් මතකයේ ධාරණය අඩුයි. හේතුව ඇයි කියලා ඇහුවොත් අපි කම්පියුටර් තාක්ෂණය ඒ වගේම ජංගම දුරකථන තාක්ෂණයත් එක්ක එකතු වෙලා ඉන්න නිසා අපි මොළයට ලබා දෙන ව්‍යායාම මදි. ඒ නිසා අපි මොළය වයසට වඩා අපේ මොළය අක්‍රිය වෙලා තියෙනවා. ඒක සක්‍රිය කරගන්න පැරණි ඉන්දියානුවන් සම්ප්‍රදායික ඉන්දියානුවන් භාවිතා කළ අපූර්ව ක්‍රමවේදයක් කියලා දෙන්න සූදානම් වෙන්නේ. පළවෙනි එක නිතර මම කියනවා බ්‍රහ්ම මුහුර්තයේ අවදි වීම. සටහන් කරන පහල බලන 4:12යි 5:12යි අතර කාලයේ වැඩක් තිබුණත් නැතත් අවදි වෙන්නේ. ඊට පෙර දින මට කියන්න බැරි වුණා. ඊට පෙර දින මොකද කරන්න ඕනේ? බ්‍රහ්මි පත්‍ර කියලා කියන්නේ අපේ බෙහෙත් ගොටුකොළ. බ්‍රහ්මි පත්‍ර කියන්නේ බෙහෙත් ගොටුකොළ අවුරක් විතර අරගෙන ඉවර වෙලා ඒක පොඩ්ඩක් කඩලා වතුරට දාන්න. ඒ වතුර එක වහලා තියලා ඉවර වෙලා පහවදා උදේ අර 4:12යි 5:12යි අතර කාලේ අවදි වෙච්ච හැටිය බ්‍රහ්මි පත්‍ර මිශ්‍ර ජලය පානය කරන්න. මේකෙන් මොකද වෙන්නේ? මොළේ නියුරෝන අතර තියෙන සංවේදනය වැඩි කරනවා. දිනපතා ගැනීමේ සංජානන ශක්තිය මතකයේ වැඩි කරනවා. අන්න ඒ වගේම මොළේ තියෙන සියලුම ක්‍රියාකාරීත්වය හැම කොටසකම ක්‍රියාකාරීත්වය වැඩි වර්ධනය කළ එක ඉන්ද්‍රිය පද්ධතියට බලපෑම් කරන මේ බ්‍රහ්මි පත්‍ර සමග ජලය පානය කිරීම නිසා. ඉතින් අනිවාර්යෙන් මතක තියාගන්න. ඒතර සෙම දැන් මේ බ්‍රහ්මි පත්‍ර පානයක පොඩි ස්වභාවයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ සෙමට පීනසට ගොටුකොළ හොඳයි කියලානේ. දැන් අද වෙනකොට තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. සෙමට පීනසට ගොටුකොළ හොඳයි කියන මතය දැන් එහෙම නැති වෙලා තියෙනවා. මොකද හේතුව සීතල ගතිය වැඩි වෙනවා. ඉතින් සෙම පීනස තියෙනට වැඩි වෙන්න අපේ. ඒ නිසා එහෙම අය පොඩ ප්‍රවේශමේ ඉස්සර පානය කරලා බලන්න. නමුත් මේක තියෙන්නේ මේ බ්‍රහ්මි පත්‍ර වලින් කරන්නේ මොළය හොඳ ක්‍රියාකාරකමත් කරනවා මොළය. ඉතින් මොළය හොඳ ක්‍රියාකාරකමත් කරන්න නම් මේ බ්‍රහ්මි පත්‍ර ජලය පානය කිරීම හා පාන්දර අවදි වීම හරි වැදගත් වෙනවා. ඔන්න අවදි වෙලා බ්‍රහ්මි පත්‍ර ජලය පානය කළා අවදි වුණා. අවදි වුණාන් පස්සේ ඊට පස්සේ මොනවා හරි හොඳ මන්ත්‍රයක් හොයාගන්න. මන්ත්‍ර ගායනා කරනකොට මන්ත්‍ර කියන්නේ මනසනේ. මනසත්‍ර නිදහස් කරනවා. එතන මොකද වෙන්නේ? මන්ත්‍ර ගායනාවේ මොළේ නව ස්නායු සම්බන්ධතා වැඩි දියුණු කරනවා. ඒ වගේ අපි කියනවා ස්නායු ප්ලාස්ටිටි. නර්වස් ප්ලාස්ටිටි කියලා කොටසක් තියෙනවා. ඒ නර්වස් ප්ලාස්ටිටි එකේ ක්‍රියාකාරී බලය වැඩි කරනවා. එක දිගට තෝරාගත් මන්ත්‍රයක් ගායනා කිරීම. මොනවද මන්ත්‍ර? ඕම්කාරය කියන්න පුළුවන්. ඕම්කාරේ වාර 21ක් 108ක් කියන්න පුළුවන්. දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් ඔබට පුළුවන් කියන්න මම නිතර කියන මන්ත්‍රයක් ඔබ දන්නවනේ. ශ්‍රීම් බ්‍රිසි කියන මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. අතර ඔබට ඕම් නමः ශිවාය කියන මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. සෝහාම් කියන මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. සත්නාම් කියන මන්ත්‍රය භාවිතා කරන්න පුළුවන්. ගොඩාක් දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙකුට ශ්‍රීම් බ්‍රිසි මන්ත්‍රය, ක්ලීම් බ්‍රිසි මන්ත්‍රය, ගායත්‍රි මහා මන්ත්‍ර භාවිතා කරන්න පුළුවන්. මේ මන්ත්‍රය මම කියන්නේ නම් මොළයට හොඳ ක්‍රියාකාරීත්වය ලබා දෙන්න 108ක් කියන්නේ. ඕම් ත්‍රයම්බකම් මෙජාමය සුගන්ධි පුෂ්ටි වර්ධනං උර්වාරුක බන්ධන මත්ත්‍ය මොක්ෂී මවතස්සිය මන්ත්‍රය. ඕම් භූර්භුවස්වත්ත සවිතු වරේනියම් වර්ගෝ දේවස්ස දීමහි දීයෝ යෝනම් ප්‍රචෝද්‍ය. ගායත්‍රි මන්ත්‍රය කියන්නේ මන්ත්‍ර ගැන කියන්න කියලා හින්දු අය කියන්නේ ඒගොල්ලෝ තියෙන මන්ත්‍රනේ. අපිට තියෙන ගොඩක් දේවල් අපිට පිරිත් ගායන පිරිත් ටිකක් කිය උදේ පාන්දර නැගිටලා පිරිත් කියන්න පුළුවන්. පිරිත් කීමිනුත් මන්ත්‍ර කීමුත් එකම එක සේම් බෙනිෆිට්. එකම ප්‍රතිඵලය තමයි ලැබෙන්නේ. ඉතින් හින්දු අය මම ඉන්දියාවේ ඉගෙන ගන්න මම කියනවා මන්ත්‍ර ගායනා කරන්න. මට කවුරුහරි දාන්න පුළුවන් චෝදනස්සරයි මන්ත්‍ර කියනවා පිරිත් කියනවනේ. පිරිත් කියන්නේ මන්ත්‍ර කියන්නේ බෙනිෆිට් එකයි. ඔබට පුළුවන් පිරිත් ටිකක් කියලා උදේ පාන්දර විශ්වරි ස්තුති කරලා වැඩ ආරම්භ කරන්න. ඒතකොට මන්ත්‍ර ගායනා කිරීමෙත් වෙන්නේ අර දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂා ඇල්ම බැල්ම ලැබෙන ජීවිතය සාක්ෂාත් කරන සාර්ථක කරන ඉවහල් වෙනවා. ඒකට හොඳම මන්ත්‍රය තමයි සීලම දෙවියන්ට ආරාධන කරන මන්ත්‍රය ගායත්‍රි මන්ත්‍රය, ඕම් මන්ත්‍රය. ඒක හරි වැදගත්. ඊට අමතරව ධන දාන්නේ සෞභාග්‍ය බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඉඳලා ඔහොම විදියට 108ක් හෝ 21ක්. ඇස් පියාගෙන සිනහ වේගෙන මේ විදියට
ශ්‍රී බ්‍රිසි 108. එහෙම නැත්නම් හවස රාත්‍රී කාලේ ක්ලීම් බ්‍රිසි එතන ඕම්කාරය. ඒ ආකාරයේ මන්ත්‍ර ගායනා කරන්න පුළුවන්. මොලේ නියුරෝන සෛල හොඳින් සහසම්බන්ධතා ඇති කරලා ඒවා ක්‍රියාකාරී කරන්න. දැන් මේ අභ්‍යාස කළාන් පස්සේ ආසන කීපයක් ඔබ තෝරාගත් පස්තිමස්ථාසන, හලාසන, සර්වංගාසන, ශීර්ෂාසන, දණ්ඩාසන වගේ ලොකු ප්‍රමාණයේ සාමාන්‍ය ආසන කීපයක් කරන්න. කළා ඔබට පුළුවන් නම් සූර්ය නමස්කාර වාර 12ක් කරන්න පුළුවන්. ගොඩාක්ම වැදගත් වෙනවා. ඔබට අමාරු නම් සූර්ය නමස්කාර දෙකක් හෝ තුනක් කරන්න. කරලා පොඩි වේලාවක් ශ්වාසනේ බිම වැතිරලා ඉඳලා සැහැල්ලුවේ ඊට පස්සේ ප්‍රාණායාම පටන් ගන්න. නාඩි ශුද්ධි ප්‍රාණායාම හරි වැදගත් වෙන නාඩි ශුද්ධි වම් මොලේ දකුණු මොලේ බැලන්ස් කරන ස්නායු පද්ධතිය නිරෝධ කරනවා. සිම්පැතටික් and පැරසිම්පැතටික් ඒ වගේම හෘද ස්පන්දන වේගය ක්‍රමානුකූල කරනවා. ඒ වගේ අග්න්‍යාසය පැන්ක්‍රියස් වල වැඩි වර්ධනය කරනවා. ඒවා ශක්තිමත් කරන බඩවැල් ආමාශය කපාල වාස්ති නාඩි ශුද්ධි ප්‍රාණායාම කපාල වාස්ති කරලා ඔබට ඒ සෙෂන් එක අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබට අවශ්‍ය වෙන්නේ මොළයේ හොඳට ක්‍රියාකාරී මොළයේ සංජානන ශක්තිය වැඩි වර්ධනය කරන්න. හොඳ පුනර්ජීවනයක් ලබා ගන්න අවශ්‍ය දෙයක්. ඒ ඖෂධය ගැන තමයි මම ඊළඟට කියන්න යන්නේ. මේක හරි වැදගත් වෙන මේ ඖෂධය. මේකේ හොඳ රසායන පුනර්ජීවනයක් ලැබෙනවා. මේකට කියන්නේ මෙද්‍යා රසායන ස්මෘති කියලා. මෙද්‍යා රසායන ස්මෘති. මෙද්‍යා රසායන ස්මෘති. ස්මෘති එකක් ස්මෘති මෙද්‍යා රසායන ස්මෘති එකක් හදා ගන්න ඕනේ. මේ මෙද්‍යා රසායන ස්මෘති එක හදා ගැනීමේ වටිනාකම මොකද වෙන්නේ? ඔබේ මොළයේ බර ඔබේ මුළු ශරීර බරේ 100%යි. මොළයේ බර 100%යි. නමුත් ඒ ඔබේ සිරුරේ ශක්තියෙන් 120ක් පමණ පරිභෝජනය කරනවා. එහෙනම් ඔබේ සිරුරේ තියෙන ශක්තියෙන් 120ක් පරිභෝජනය කරන ඔබේ මොළය. එතකොට මොළයට කැලරි පමණක් නොවේ. මේද ඕනේ, ඇඩැප්ටොජෙනික් ඕනේ, ඖෂධ අවශ්‍ය වෙනවා. ඒ වගේම විශේෂ මතක තියාගන්න ඇඩැප්ටොජෙනික් කියන ඖෂධය ගත්තාන් පස්සේ මේ මතකය වැඩි වර්ධනය කරන ඇඩැප්ටොජෙනික්. ඊට අමතරව හරි වැදගත් වෙනවා ඔබ ගොඩක් වෙලාවට දන්නවා මෝර්තෙල්. මෝර්තෙල් අපි කියන්නේ මම කියන්නේ පැහැදිලි මෝර්තෙල්. අපි කියන්නේ 7Cs කියලා. ඒ මෝර්තෙල් කැප්සූල් එකක් උදේ අරගන්නවා නම් මේ අභ්‍යාස කරලා ඊට පස්සේ ගන්නවා නම් ඔබේ මොළයේ ක්‍රියාකාරීත්වය හොඳින් වර්ධනය කරගන්න පුළුවන්. මතකයේ ධාරණය, ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වයන්, ඇල්සයිමර් වගේ රෝග තත්ත්වයන් සම්පූර්ණයෙන් මෙදෙන්න පුළුවන් වුණා. දැන් අපි ඔන්න ආසන කළා. ඊට පස්සේ ඔබ ප්‍රාණායාමත් කරන්න මම කියලා කිව්වා. ප්‍රාණායාමත් කරලා දැන් මේ ඖෂධය ගන්න සූදානම්. මේ ඖෂධය හදාගන්න. මේ ඖෂධය හදාගන්න ඉවර වෙලා මාසයක් එකමාර මේ ඖෂධය පානය කරලා බලන්න ඔබේ මොළයේ ඇති වෙන වෙනස වල සුවදායක නිින්දක් ලැබෙනවා. මතකයේ වැඩි වර්ධනය වෙනවා. වෙනදට වඩා සිර තිරිහං වෙනවා, පැහැපත් වෙනවා. ධාරණ ශක්තිය මතකයේ වැඩි වෙනවා. මෙන්න මේ ඖෂධය පානය. ඊට පස්සේ ඔබට මම කියන හතරවෙනි එක රාටක අභ්‍යාස. මේක ඉගෙන ගන්න ඔබගේ මානසික ශක්තිය, ධාරණ ශක්තිය වැඩි කරගන්න, විශේෂයෙන්ම මතක තියෙන ආකර්ෂණ ශක්තිය වැඩි කරගන්න 100% ඉවහල් වෙන අභ්‍යාසයක් රාටක. ඔබ දේශපාලඥයෙක් වේවා, ගුරුවරයෙක් වේවා, උපදේශකයෙක් වේවා ඔබට අවශ්‍ය වෙන ඔඩියන්ස් එක ඔබේ මානෙ තියාගන්න. ඒකට ස්වාමි විවේකානන්ද එක තැනක සඳහන් කරන මේ අභ්‍යාසය වම රාශිගතව. ඉතින් මේක හරි වටිනවා මේ අභ්‍යාසයේ රාටක කියන මේ අභ්‍යාසය කිරීමේ එකක් ඔබේ වම් මොළය හා දකුණු මොළය සම්බර වෙනවා. දෙවෙනි එක ඔබේ ආකර්ෂණ ශක්තිය වැඩි දියුණු කරගන්න ඔබ කරන කියන දේ මිනිස්සු පිළිගන්න ස්වභාවයට පත් කරගන්නත් මෙන්න මේ ත්‍රාටක අභ්‍යාසය ඉවහල් වෙනවා. ඊට අමතරව මොළයේ තියෙන ෆයිනියල් පිටුටි ග්‍රන්ථි උත්තේජනය කරගන්නත් මේ ත්‍රාටක අභ්‍යාසය ඉවහල් වෙනවා. මේක හරිය ලේසි. මේ ඉස්සෙල්ලත් කියලා තියෙනවා ඔබට ඔබ ඉන්න ස්ථානයේ ඉඳලා අඩි 4ක් විතර එහායින් ඉටිපන්දමක් පත්තු කරගන්න ඇස්මානේ. මොකද ස්ටෑන්ඩ් එකක් ගන්න. පත්තු කළා ඉටිපන්දම දිහා ඇස් පිල්ලන් නොගහ බලාගෙන ඉන්නවා. මම ඔබට පිටුවරයක් දාන්න. මම මේකේ වීඩියෝ එකක් පිටිස කරලා තියෙනවා. ඒ ඉටිපන්දම දිහා බලාගෙන ඇස් දෙක කඳුලනවා. කඳුලනවා ඇස් පියාගෙන ඇයි බෙමි දෙක මැදින් අර ඉටිපන්ද මේ ආකාරයට දකින්න. දැකලා ආපහු ලිහිල් කර. මේක උදේ පාන්දර රැ කරන්නත් පුළුවන්. උදේ පාන්දර කරා මම කිව්වේ රැ කරන්න කියලා. උදේ පාන්දර කරන්නත් පුළුවන් මේ අභ්‍යාසය. ඔන්න ඕක කරන මාසයක් දෙකක් යනකොට මේ චිත්ත ඒකාග්‍රතාවය, ධාරණ ශක්තිය මතකයේ වැඩි වෙලා තියෙන ඔබට දැනෙයි. ඊළඟට වැඩි කල් යන ඊළඟ අභ්‍යාසයක් කියන්න. පස්වෙනි අභ්‍යාසය මම මේකට කිව්වා මේද්‍යා රසායන ස්මෘති. මේද්‍යා රසායන ස්මෘතියක් හදා ගන්න ආකාරය. මේක හරිය වටිනවා.
ඔබේ අවධානයේ මතකයේ ගිලිහිලා තියෙනවා නම් සිත එක තැනකට ගේන්න බෑ කියලා නිතර ඔබට දැනෙනවා නම් මෙන්න මේ රසායනය හදලා පානය කරන ඉතාම හොඳයි තම සරලව හදාගන්න පුළුවන්. මේකට අවශ්‍ය ද්‍රව්‍ය මම කියන මෙද්‍යා රසායන ස්තුති හදාගන්න මේ ඉන්දියන් ක්‍රමයක් කිරිකෝප් එකක් ගන්නවා. සමහර විට ලංකාවේ මේක තියෙනවා සමහර කඩවල තියෙනවා ශංඛ පුෂ්පි කුඩු තේ හැඳි එකක්. ශංඛ පුෂ්පි කුඩු තේ හැඳි එකයි අශ්වගන්ධ කුඩු තේ හැඳි කාලයි රටේ ඉඳි එකයි පොගවාගත් චියා සීඩ් තියෙන තේ හැඳි එකයි සාධික ස්වල්පයක්. මේ ඔක්කොම අර කිරියකට මිශ්‍ර කරලා ඊට පස්සේ ඔබ පානය කරන්න. ඉස්බඩ පානය කරනවා නම් ගොඩක් හොඳයි පානය කරන්න. හරියට ඔබට මාසයක් විතර යනකොට ඔබට දැනෙයි වෙනදට වඩා මානසික ආතතිය පීඩන ඉවත් වෙලා මොළය හොඳට වැඩ කරනවා. මතක ශක්තිය තියෙන ධාරණයේ තියෙන ડિප්‍රෙෂන් කියන ස්වභාවයෙන් ඉවත් වෙලා ඉන්න සිත හරි සංසුන් සැහැල්ලු භාවයට තියෙන ඔබට දැනෙයි. ඉතින් මේ මම ඉස්සරගේ ත්‍රාටක අභ්‍යාසත් කළා මේ ස්මෘතික හදලා ඔබ පානය කරනකොට ඔබේ ජීවිතයේ සුවිශේෂ වෙනස්කම් සිදු වෙනවා. ඒ වෙනස්කම් සිදු වෙන්නේ නිකම්ම දවල් 6ට 7ට 8ට ඇහැරිලා නෙමෙයි වැඩක් තිබුණ නවතත් කියන පළවෙනි වීඩියෝ එක කිව්වා 4:12යි 5:12යි අතර කාලේ බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වෙලා ඕන තව දෙයක්ත් කියන්න විෂුවලයිස් කරා. ඔබේ ජීවිතයේ ඇම්බිෂන් තියෙනවනේ. ඔබේ ජීවිතයේ අරමුණු තියෙනවනේ. ඒ අරමුණු දැනටමත් ඉෂ්ට සිද්ධ වෙලා තියෙනවා කියලා මනසින් දැකලා විශ්වයට ස්තුති කරන්න. අනිවාර්යෙන් ඔබ හිතන දෑ යට හිතන ගමන් කරලා ඒවා එළියේ බාහිරේ ඔබේ ජීවිතයේ සාර්ථකත්වය උදෙසා ඒවා එළි දක්වනු ඇත. එහෙනම් ගොඩක් දේවල් කිව්වා, ගොඩක් දේවල් කතා කළා. මේ දේවල් කරන්න කියලා අපට ආරාධනා කරනවා. මොන හරි ගැටලුවක් තියෙනවා 0766240ට කතා කරන්න මැසේජ් එකක් දාන්න. පුළුවන් වෙලාවක කතා කරනවා, පුළුවන් වෙලාවක උත්තර වෙනවා. හරි ඕම්. शांति शांति शांति।